සමහර මිනිස්සු ඉන්නවා කිසිම බයක් නැතුව ඕනෑම අභියෝගයකට මුහුණ දෙන අය. ඒ වගේම අනිත් අය තීරණයක් ගන්නත් කලින් ක්‍රියාත්මක වෙන අය. මේ වගේ අය ඇයි හැම හැසිරෙන්නේ කියලා කවදා හරි හිතලා තියනවද? ඔව් ඇත්තටම ඒක ගොඩක් අයට හිතන ප්‍රශ්නයක්. අන්න ඒකයි. අද අපි මේ ගැඹුරු විමර්ශනයෙන් කතා කරන්න යන්නේ අන්නේ වගේ විශේෂ චරිත ස්වභාවයක් ගන්න. අපිට අද අධ්‍යයනය කරන්න ලැබිලා තියෙනවා මේෂා.pdf කියලා හරිම අපූර්ව සටහන් පෙළක්. මේ ලේඛනය ඇතුලේ තියෙන්නේ මේෂ ලග්න හිමියන්ගේ මූලික මනෝවිද්‍යාත්මක ස්වභාවය ගැන. ඒ වගේම වඩාත්ම වැදගත් කාරණා තමයි 2026 මාර්තු මාසය ඔවුන්ගේ ජීවිතවලට කොහොම බලපායිද කියන එක ගැන කරපු ගැඹුරු විශ්ලේෂණයක් මේකේ තියෙනවා. හරියටම හරි. ඉතින් කෙනෙක් ජ්‍යොතිෂය කියන විෂය විශ්වාස කළත් නැදත් මේ වගේ ලේඛනයක් හරහා මිනිස්සුන්ගේ විවිධ පෞරුෂත්ව ලක්ෂණ දිහා බලන්න අපිට පුළුවන් ඒක ඕනෑම කෙනෙකුට අලුත් අත්දැකීමක් වේවි. අනිවාර්යයෙන්ම අපේ අද දවසේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ කියන තොරතුරු ගොන්න ඇතුළට කිමිදිලා මේෂ ලග්න කරුවන්ගේ හැසිරීම රටාම තේරුම් ගන්න එකයි. ඒක එදිනදා ජීවිතේටත් ගොඩක් ප්‍රායෝගිකව වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ තොරතුරු පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ වටේ ඉන්න අයව වඩාත් හොඳින් අවබෝධ කරගන්න. පැහැදිලිවම. ඉතින් අපි කෙලින්ම මාතෘකාවට බහිමු නේද? ඔව් අපි බලමු. මේ සටහන් වලට අනුව මේෂ ලග්න හිමියන්ගේ සහජ ගතිගුණ ගැන කතා කරද්දී මට මුලින්ම ඇහැගැටුණු දේ තමයි මේ අයගේ මූලික සැකස්ම. මේ ලේඛනීය විදිහක මේෂ ලග්නීය අයත් වෙන්නේ තේජෝ ඒවත් නැත්නම් ගිනි භූතයට. ගිනි භූතයට ඒක හරිම ප්‍රබලයි. ඒ මදිවට මේ රාශිය පාලනය කරන්නේ යුද්ධයට අධිපති කුජ හේවත් අඟහරු ග්‍රහයාලු. ඒකනි ගින්දර යුද්ධයයි දෙකම එකට එකතු වෙලා වගේ සංකලනයක් මෙතන තියෙන්නේ. මෙතනදී තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. අපි මේ තාරකා විද්‍යාත්මක කරුණු පොත්ගල මනෝවිද්‍යාවට ගලපලා බැලුවොත් ගින්දර සහ යුද්ධය කියන සංකල්ප දෙකින් නියෝජනය වෙන්නේ අසීමිත ශක්තියක් සහ යම්කිසි ආක්‍රමණශීලී බවක්. ඒ කියන්නේ මෙයාලා උපතින්ම හරිම නිර්භීතයි නේද? ඔව්. මේ සටහන් පෙන්වා දෙන විදිහට මේ බලපෑම නිසා ඔවුන් උපතින්ම ඊටමත් නිර්භීතයි. ඒ වගේම ඔවුන් අනුන්ගේ යටතේ එහෙමත් නැත්නම් අනකිරීම යටතේ වැඩ කරන්න කොහෙත්ම කැමති පිරිසක් නෙවෙයි. ඒක මම දැක්කා. නිතරම ස්වාධීනව වැඩ කරන්න උත්සාහ කරන පිරිසක්ලු. තමන්ගේම ගමනක් යන සහජයෙන්ම නායකත්ව ලක්ෂණ පිහිටලා තියෙන පිරිසක් විදිහටයි මේක දක්වලා තියෙන්නේ. ඒක ඇත්ත. ඔවුන් තීරණ ගැනීමේදී ඊටමත් වේගවත් යුද පිටියක ඉන්න සෙන්පතියෙක්ට වගේ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව මේ අයට තියෙනවා. පුටකින්න ඒ නායකත්වය සහ වේගවත් බව ගැන කතා කරද්දී මේ සටහනේ තියෙනවා ඒ අයගේ කෝපය ගැන මාරම උපමාවක්. අර පිදුරු ගින්න ගැන නේද? හරියටම හරි. කුජ ග්‍රහයාගේ බලපෑම නිසා මේ අයට ඉතා ඉක්මනින් කේන්ති යනවලු. හැබැයි ඒ කෝපය හරියට පිදුරු ගොඩකට ගිනි තිබ්බා වගේ කියලා ලියලා තියෙන්නේ. ඒ කියන්නේ කෝපය ඉතාමත් ඉක්මනින් මහා විශාලට ඇවිලි යනවා. හැබැයි ඒ වගේම ඉක්මනින් නිවි යනවා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි මේ පිදුරු ගින්න වගේ කේන්තිය නිකම් තමන්ගේ වැරදි සාධාරණීකරණය කරගන්න පාවිච්චි කරන නිදහසට කරුණක් විතරක් වෙන්න බැරිද? ඒක හොඳ ප්‍රශ්නයක්. බැලුබැලමට ඕනෑම කෙනෙකුට මේ හිතෙන්න පුළුවන්. නමුත් මේ ලේඛනය පැහැදිලි කරන විදිහට මේක පිටුපස තියෙන වෙනස්ම මනෝවිද්‍යාත්මක තත්වයක්. ඒ කිව්වේ මෙහෙමයි. මේ ගිනි ස්වභාවය නිසා ඔවුන්ගේ හැඟීම් ඉතාමත් ප්‍රබලයි. ඒ වගේ මේ මොහොතේදී පාලනය කරගන්න අමාරුයි. හැබැයි විශේෂත්වය තමයි ඒ කේන්තිය පිට කරලා ඉවර වුණාට පස්සේ ඔවුන්ගේ හිතේ කිසිම කාටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ තරහවල් හිතේ තියාගෙන ඉන්න අය නෙවෙයි. කොහෙත්ම නැහැ. බොහෝ වෙලාවට කේන්තියෙන් කරපු කියපු දේවල් ගැන ඔවුන් පසුව ලොකෝට පසුතැවෙනවා කියලාත් මේ කියවෙනවා. දීර්ඝකාලීනව තරහවල් හිතේ තියාගෙන පරිගන්න සැලසුම් හදන ස්වභාවයක් මේ අයගේ නැහැ. ඒක හුදෙක්ම ඒ මොහොතේ පිට වෙන අතිවිශාල ශක්තිය විතරයි. ඒ කියන්නේ හිතේ එකක් තියාගෙන වෙනස් විදිහට හැසිරෙන්න බැරි මාරම විවෘත මනසක් තියෙන පිරිසක්. ඔව් හලියටම. මේ ලේඛනයේ තේනේද අවගාවදේ කරින්ගනවා විශේෂයෙන්ම ඔවුන්ගේ අවංකභාවය ගැන හිතේ තියෙන දේ කෙලින්ම කිසිම පෙරීමක් නැතුව මුහුණටම කියන ගතියක් මෙයාට තියෙනවලු. ඒක සමහර වෙලාවට ප්‍රශ්න ඇති කරනව නේද? අනිවාර්යයෙන්ම. දැන් හිතන්නකෝ මේෂ ලග්නකාරයෙක්ගෙන් කවුරු හරි අහුවොත් මගේ අලුත් ඇඳුම ලස්සනද කියලා ඇඳුම කැතනම් මුහුණටම කියයි. ඒක නම් ඔයාට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියලා. ඔව් ඒක අහන කෙනාට ටිකක් තිත්ත වෙන්න පුරා. තිත්ත වෙනුව තමයි. හැබැයි මේ සටහන් වලට අනුව එයාගේ හිතේ කිසිම කුහකකමක් නැහැ. ඒ වගේම ආදරයේදී ඕම් තමන්ගේ සහකරු හෝ සහකාරිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්. ඊටා උණුසුම් පිරිසක් කියලාත් සඳහන් වෙනවා. ඔය කියන ප්‍රතිවිරෝධය තමයි මේෂ ලග්න හිමියන්ගේ චරිතයේ තියෙන ලස්සනම කොටස. ඒක ඇත්ත. එක පැත්තකින් මහ විශාල ආක්‍රමණශීලී බවක් සහ වේගවත් කෝපයක් තියෙනවා. අනිත් පැත්තෙන් හදවතේ කිසිම වංචාවක් නැති ආදරයේදී උපරිමයෙන් කැපවෙන මෘදු ස්වභාවයක් තියෙනවා. මේ මූලික ස්වභාවය අවබෝධ කර ගැනීම මේ
ඒක ගනුදෙනු කරන ඕනෑම කෙනෙකුට හරිම වැදගත් වේවි. ඔවුන්ගේ කෝපය කියන්නේ తాවකාලික හැනීම් පිටවීමක් විතරක් බව තේරුම් ගත්තොත් අනවශ්‍ය ගැටුම් ගොඩක් වළක්වා ගන්න පුළුවන්. පැහැදිලි. ඉතින් ඔය කියන මූලික පෞරුෂයත් එක්ක අපි දැන් ගමනක් යමු 2026 මාර්තු මාසයට. හොඳයි අපි බලමු මාර්තු මාසයේ කොහොමද කියලා. මේ සටහන් පෙන්වා දෙන විදිහට මේෂ ලග්න කරුවන්ට 2026 මාර්තු මාසය කියන්නේ හරිම තීරණාත්මක කාලයක්. ඒ කියන්නේ ලুকু වෙනස්කම් සිඳ වෙන කාලයක්. ඔව්. කුජ සහ ගුරු ග්‍රහයන්ගේ පිහිටීම අනුව මේ මාසය ඇතුලේ මිශ්‍ර ප්‍රතිඵල ගැන දෙන බව කියවෙන්නේ. ඒ කියන්නේ හොඳයි නරකයි දෙකම බැලන්ස් වෙලා යන කාලයක්. මිශ්‍ර ප්‍රතිඵල කිව්වේ හරියටම කොහොමද? විශේෂයෙන්ම මාසයේ මුල් සති දෙක ඇතුළත නොසිතූ අභියෝග වලට මුහුණ දෙන්න සිදු වුණත් මාසය අග භාගය වෙද්දී ඒ අභියෝග ජයගෙන ඉදිරියට යන්න පැහැදිලි මාර්ගයක් හැදෙන බව ලේඛනයේ දක්වා තිබෙනවා. ඉතින් මේක රැකියා ස්ථානයට කොහොමද බලපායිද? මේ තොරතුරු අපි ප්‍රායෝගික වැඩලෝකයට එහෙමත් නැත්නම් රැකියා සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ කරලා බැලුවොත් අපිට පේනවා ලොකු නාට්‍යයක් මෙතන දිගහැරෙනවා කියලා. නාට්‍යයක් කිව්වේ ප්‍රශ්න ඇති වෙනවා කියන එකද? මෙහිමයි. මාසයේ ආරම්භයේදී රැකියා ස්ථානයේ අලුත් වගකීම් ලැබෙන්න පුළුවන්. ඒක කාර්යබහුල කාලයක් වෙනවා වගේම Tamanගේ අර සහජ නායකත්ව කුසරකා පෙන්වන්න ලැබෙන හොඳම අවස්ථාවක්. ඉතින් ඒක හොඳයිනේ. හොඳයි. නමුත් මෙතනදී තමයි ලොකුම අභියෝගය මතුවෙන්නේ. අර අපි කලින් කතා කරපු යායගේ සහජ ඉක්මන් කෝපය මේ මුල් සති දෙකේ එන රැකියා පීඩනයත් එක්ක එකතු වුණාම මොකද වෙන්නේ? මට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ මාර්තු මුල් සති දෙකේ මේෂ ලග්නකාරයෙක්ගෙන් ප්‍රොමෝෂන් එකක් ඉල්ලන්න යන්න හරි මේෂ ලග්නේ තියෙන සේවකයෙක්ට බොස් අනවශ්‍ය විදියට බලපෑම් කරන්න ගියොත් හරි ලොකු පිපිරීමක් වෙන්න පුළුවන් නේද? හරියටම හරි. රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන් එක්ක හෝ තමන්ගේ ප්‍රධානීන් එක්ක ගැටුම් ඇති කරගන්න ලොකු ඉඩකඩක් හැදෙනවා කියලා මේ සටහන් වලින් අනුතුරු අඟවන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ කට පරිස්සම් කරගන්නම වෙනවා. අනිවාර්යෙන්ම තමන්ගේ පිදුරු ගින්න වගේ කෝපය පාලනය කරගත්තේ නැත්නම් මේ ලැබෙන්න යන නායකත්ව අවස්ථාව සහ වගකීම් පවා හිමි වෙලා යන්න පුළුවන්. ඒක රැකියා කරන අයට ලොකු අනතුරු ඇඟවීමක්. ව්‍යාපාරිකයන්ට කොහොමද? ව්‍යාපාරිකයන්ට නම් මේ කාලේ ටිකක් වෙනස්. විශේෂයෙන්ම මාසේ මැද භාගයේදී අලුත් ආයෝජන අවස්ථාව ලැබෙන බවත් විදේශ රටවල් සම්බන්ධ කරගෙන ව්‍යාපාර කරන අයට ඊට හොඳ ලාභ ලැබිය හැකි මාසයක් බවත් මෙහි සඳහන් වෙනවා. ඒක නම් සුභාරංචියක්. ඒකම අපි ආර්ථිකය ගැනත් කතා කරමු. ආදායම් මාර්ග වැඩි වෙනවා කියලා මේකේ කියනවා. ඒක අහන්නත් සතුටුයි. ඔව් ආදායම වැඩි වෙනවා. හැබැයි අර කියන වගේ පැණිවදයටත් ගල් ගහනවා වගේ ආදායම වැඩි වෙනවත් එක්කම අනපේක්ෂිත වියදම් ඇති වෙන්න පුරුවන් කියලාත් මේකේ තියෙනවා. මොන වගේ වියදම්ද? උදාහරණයක් විදිහට නිවස අලුත් වැඩයක් කිරීමක් හෝ වාහන සම්බන්ධයෙන් හදිසි වියදම් ඇතිවිය හැකි බව කියවෙනවා. මේෂ ලග්න කරුවන්ගේ අර වේගවත් ස්වභාවය එක්ක බැලුවාම සල්ලි ආපු ගමන් වියදම් කරන්නත් මේ අය දෙපාරක් හිතන්නේ නේද? ඔව් අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වේගවත් තීරණ ගැනීමේ හැකියාව මුදල් කළමනාකරණයේදී ටිකක් භයානක වෙන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි අතේ රැඳෙන්නේ නැති වෙයි. හරියටම. අතට සල්ලි එනකොටම මේ අය හිතන්න පුළුවන් දැන් ඉතින් මේකෙන් අලුත් වාහනයක් ගමු හරි හැමත් නැත්තම් ගෙදර වැඩ ටික පටන් ගමු හරි කියලා. ඉතින් මේ ලේඛනයේ ඒකට මොකක්ද දෙන උපදේශය? මේ ලේඛනය ලබා දෙන ඉතාමත් බුද්ධිමත් උපදේශයක්. හදිසි ආපදා අරමුදලක් වෙන් කරලා තැබීමේ වැදගත්කම මේ හරහා මතු කරලා පෙන්නනවා. ඒක නම් ඕනෑම කෙනෙකුට වැදගත්. ඔව් වාහනයක් හදිසියෙ කැඩෙන්න පුළුවන්, නිවසේ ජල නලයක් පිපිරෙන්න පුළුවන්. ඉතින් ඒ ආවේගශීලී වියදම් කිරීම පාලනය කරගෙන මුදල් ඉතිරි කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු මාසයක් තමයි මේ මාර්තු මාසය. හොඳයි. ආර්ථිකයේ කළමනාකරණය කරනවා වගේම මේ මාසයේදී පෞල් ජීවිතය සහ සබඳතා කළමනාකරණය කරගන්නත් මෙයාට ලොකු වෙහෙසක් දරන්න වෙනවා වගේ. පෞල් ජීවිතයටතර කෝපය බලපානව නේද? පැහැදිලිවම බලපානවා. මේ සටහන් වලට අනුව විවාහක අයට මාර්තු මාසයේ මුල් දින කිහිපය තුළ සුළුසුළු මතභේද ඇති වෙන්න පුළුවන්ලු. මෙතනදී විශේෂයෙන්ම අවධාරණය කරන්නේ වචන භාවිතයේදී ඊටමත් ප්‍රවේශම් විය යුතු බවයි. වචන භාවිතය. ඔව් අර අපි කලින් කතා කරපු මූණටම කියන අවංකකම තමන්ගේ සහකරු හෝ සහකාරිය කතා කරද්දී ප්‍රශ්නයක් වෙනව නේද? අනිවාර්යයෙන්ම තමන්ගේ හිතේ තියෙන දේ කිසිම පිරීමක් නැතුව කෙලින්ම කිව්වම සමහර වෙලාවට ඒක අනිත් කෙනාගේ හිත රිදෙන්න එහෙමත් නැත්නම් වැරදියට වටහා ගන්න හේතු වෙන්න පුළුවන්. ඒකනේ. ඉතින් විවාහක අය තමන්ගේ sannivedanaya ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ කාලයක් මේක.
හැබැයි මේ අභියෝගයේ තියෙන්නේ මාසයේ මුල් දිනවල විතරයි. මාසයේ අග වෙද්දී ඒ තත්ත්වේ මගහැරිලා පවුලේ සමගිය නැවත වර්ධනය වෙනවා කියලා මේකේ සඳහන් වෙනවා. ඕ ඒක ලොකු සහනයක්. හැබැයි මෙතනදී තමයි කතාව ඇත්තටම වෙනස් වෙන්නේ. මොකද අවිවාහකයට මේක සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක්. ඒ කොහොමද? ගුරු ග්‍රහයාගේ බලපෑම නිසා අවිවාහකයට නව ආදර සම්බන්ධතා ගොඩනැගෙන ඒ වගේම යහපත් විවාහ යෝජනා ගලාගෙන එන කාලයක් විදිහටයි මේ මාසෙ හැඳින්වෙන්නේ. ඒක හරිම පුදුමයි නේද? ඔව් මට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේ ගුරු ග්‍රහයාගේ බලපෑම මෙච්චර විශේෂ වෙන්නේ? කුජ ග්‍රහයා රණ්ඩු කරනකොට ගුරු ග්‍රහයා මඟුල් ගෙනත් දෙනවද? ජ්‍යොතිෂ රාමුරෙද්දේ ඒක වැඩ කරන්නේ ඔය විදිහට තමයි. ජ්‍යොතිෂයට අනුව ගුරු හැවත් බ්‍රහස්පති කියන්නේ වාසනාව පුලුල් වීම සහ මංගල කාරණා නියෝජනය කරන ප්‍රධානතම ග්‍රහයා. එතකොට ගුරුගේ දෘෂ්ටිය වැටෙනකොට ඔව් මේ ගුරුගේ දෘෂ්ටිය හෝ බලපෑම මේෂ ලග්නයට එල්ල වෙනකොට එයාලගේ ජීවිතයේ අර ආක්‍රමණශීලී පැත්ත ටිකක් සමනය වෙලා ආදරය සහ සම්බන්ධතා කියන දේවල් වලට දොරවල් විවර වෙනවා. ඒ කියන්නේ එකම රාශියක ඉන්න පුද්ගලයන් දෙගොඩකට හරියටම හරි. එකම රාශියක සිටින පුද්ගලයන් දෙගොඩකට ඒ කියන්නේ විවාහික සහ අවිවාහකයට මේ කාලය ඇතුලේ කොච්චර වෙනස් ප්‍රතිඵල ලැබෙනවද කියන එක හරිම අපූරුයි නේද? ඇත්තටම අපූර්වයි. ඒ වගේම මේ සටහන්වල අධ්‍යාපනය ගැන ඉතා වැදගත් කරුණු කීපයක් තියෙනවා. අධ්‍යාපනයටත් හොඳ කාලයක්ද? ඔව්. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ට මේ කාලය ඉතාමත්ම සුබ කාලයක් බවත් තරඟ විභාග වලින් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් බවත් පෙන්වා දෙනවා. ගොඩක් හොඳයි. විශේෂයෙන්ම විදේශ අධ්‍යාපනයේ බලාපොරොත්තු වන අයට මාසයේ අගභාගයේදී ඉතාමත් සුභාරංචි අසන්නට ලැබෙන බව අවධාරණය කරලා තියෙනවා. මේක අපි කලින් කතා කරපු විදේශ ව්‍යාපාරවලට ලැබෙන සාර්ථකත්වයට සමාන රටාවක්. ඒ කියන්නේ විදේශ සම්බන්ධතා දියුණු වෙනවා. ඔව් ඒ කියන්නේ 2026 මාර්තු කියන්නේ මේෂ ලග්නකරුවන්ට විදේශයන් සමග තියෙන සම්බන්ධතා ඒ අධ්‍යාපනය වෙන්න පුළුවන් ව්‍යාපාර වෙන්න පුළුවන් ඉතාමත් සාර්ථක වෙන කාල සීමාවක් විදිහට අපිට මේ දත්තහරව හඳුනා ගන්න පුළුවන්. මේක ඔන්න ජීවිතේ ලොකු පිම්මක් පනින්න පුළුවන් කාලයක්. හරියටම. දැන් අපි මේ සාකච්ඡාවේ ඊළඟ වැදගත් අදියරට යමු. ඒ තමයි සෞඛ්‍ය. සෞඛ්‍ය ගැන මොනවද මේකේ තියෙන්නේ? මේෂ ලග්න හිමියන් 2026 මාර්තු මාසයේදී තමනි සෞඛ්‍ය ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් විය යුතුයි කියලා මේ මූලාශ්‍රය ගොඩක් තදින් කියලා තියෙනවා. අර ගිනි ස්වභාවයේ සෞඛ්‍යයටත් බලපානවා ඇති නේද? ඔව් අර අපි මුලින්ම කතා කරපු ගිනි භූතය සහ කුජ ග්‍රහයාගේ බලපෑම ශරීරයටත් කෙලින්ම බලපනනවා වගේ. රුධිර පීඩනය, ශරීරයේ අධික උෂ්ණත්වය නිසා ඇතිවන රෝග, ඒ කියන්නේ ඇස්වල දැවිල්ල, ગેස්ට්‍රයිටිස් සහ හිසේ අමාරු වගේ දේවල් ඇතිවෙන්න පුරවලු. ඒ කියන්නේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යනවා. මේක නිකන් ශරීරයේ අතුලෙනුත් ගිනි ගන්නවා වගේ කතාවක් නේ. ඒ මදිවට රිය පදවන විට සහ තියුණු ආයුධ භාවිතයේදී ඊටමත් කල්පනාකාරී විය යුතුයි කීරත් විශේෂ අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. මේ කියන කාරණාව අපි විද්‍යාත්මකව සහ ප්‍රායෝගිකව විශ්ලේෂණය කළොත් මේක හරිම තර්කානුකූලයි. කොහොමද එහෙම කියන්නේ? මෙහෙමයි. යම් කෙනෙකුගේ කාර්යබහුලත්වය වැඩි වෙනකොට රැකියාවේ පීඩනය සහ වගකීම් වැඩි වෙනකොට මානසික ආතතිය ඉබේම ඉහළ යනම. ඔව් ඒක සාමාන්‍ය දෙයක්. ආතතිය සහ නිතර එන කේන්තිය කියන්නේ රුධිර පීඩනය ඉහළ යන්න, ඒ වගේම ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන් ඇතිවෙන්න ප්‍රධානම වෛද්‍ය විද්‍යාත්මක හේතු. අනිත් අතට කෙනෙක් කලබලයෙන් සහ ආවේගයෙන් ඉන්නකොට රිය අනතුරු සිදුවෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඒ කියන්නේ මේ ග්‍රහ බලපෑම ප්‍රායෝගික විද්‍යාවත් එක්කත් ගැලපෙනවා. හරියටම හරි. ඉතින් ශාරීරියේ ගිනි ස්වභාවය වැඩි වෙනවා කියලා මේ කියන්නේ අන්න ඒ කායික සහ මානසික උණුසුම ගැනයි. එතකොට මේකට මොනවද කරන්න පුළුවන් දේවල්? මේකට ලබා දෙන්න පුළුවන් හොඳම ප්‍රායෝගික විසඳුම් තමයි නිසි පරිදි ජලය පානය කිරීම සහ ශරීරයට අවශ්‍ය ප්‍රමාණවත් විවේකී ලබා ගැනීම. ඔව් ඒක ඇත්ත. මානසික ආතතිය පාලනය කරගන්නීම තමයි මෙතන තියෙන ලොකුම අභියෝගය. ශාන්ති කර්ම වගේ දේවල් මොකුත් නැද්ද මේකේ සඳහන් වෙලා? තියෙනවා. මේ සටහන් වල අවසාන කොටසේ මේ කියන අපල තත්ත්වයන් සහ පීඩාවන් සමනය කරගැනීම සඳහා සිදු කළ හැකි ශාන්ති කර්ම සහ පිළියම් කීපයක් ගැන සඳහන් කරලා තියෙනවා. මොන වගේ පිළියම්ද? මේෂ ලග්න කරුවන්ගේ ජය වර්ණ විදියට රතු සහ කහ පැහැ දක්වලා තියෙනවා. ජයාංක විදියට 1 සහ 9 පාවිච්චි කරන්නලු. රතු පැහැ කියන්නේ ගින්නට සම්බන්ධ වර්ණයක් නේ. ඔව් ඒ වගේම ශාන්ති කර්ම ගැන කතා කරද්දී අඟහරුවාදා දිනවල බෝධියකට ගස් රතු මල් පූජා කරලා අபிසම්විධාන පිරිත කියන එක එක් පිළියමක්. තවත් ඊටාම සිත්ගන්නා පිළියමක් තමයි කුරුල්ලන්ට සහ සතුන්ට කෑම ලබා දීම. සතුන්ට කෑම දීම.
ඒක අපූරු පිළියමක්. ඔව් මේවයින් අපල බොහෝ දුරට දුරු කරගත හැකි කියලා ලේඛනයේ විස්තර කරලා තියෙනවා. අපි මේ පිළියම් දිහා මනෝවිද්‍යාත්මක කෝණයකින් බලවොත් අපිට පේනවා මේවායේ තියෙන ගැඹුරු අරමුණ. ඒ කියන්නේ මේවායේ විද්‍යාත්මක පදනමකුත් තියෙනවා කියන එකද? ඕව අනිවාර්යෙන්ම දැන් බලන්න සතුන්ට කෑම දෙනවා කියන ක්‍රියාවට කොච්චර ඉවසීමක් ඕනේද? ඒකෙන් අපේ මනසට ලොකු සැනසෙල්ලක් කරුණාවක් එකතු වෙනවා. ඒක ඇත්ත. සතුන්ට කෑම දෙද්දී අපේ හිත ඉබේම නිවෙනවා. හරියටම අර යුද්ධයට අධිපති ආක්‍රමණශීලී ග්‍රහයාගේ බලපෑමට ලක් වෙලා ඉන්න තරහ ගිහින් ඉන්න මනසකට මේ වගේ කරුණාවන්ත සංසුන් ක්‍රියාවක් කියන්නේ හරියට ගින්නට වතුර වක් කරනවා වගේ වැඩක්. මාරේනි බෝධි පූජා තියෙන එකනුත් වෙන්නේ ඒකම වෙන්න ඇති නේද? ඔව් බෝධියකට ගිහින් පිරිත් කියන එකනුත් වෙන්නේ තමන්ගේ වේගවත් දිනචර්යාවෙන් මිදිලා මුහුර්තකට හරි තමන්ගේ මනස සංසුන් කරගන්න එක. මේවා හුදෙක් ආගමික විශ්වාසයන් විතරක්ම නෙවෙයි. ඒ කියන්නේ මනස නිවන වෙනස්ම ක්‍රමවේදයන්. ඔව් මේවා ඇතුලේ ප්‍රායෝගික මනෝචිකිත්සාවකුත් හැංගිලා තියෙනවා. නියමයි. ඒක නම් ඇත්තටම වෙනස්ම විදිහේ පැහැදිලි කිරීමක්. ඉතින් අපි අද කතා කරපු මේ මුළු mesha.pdf සටහන් පෙරම එකතු කරලා සාරාංශයක් විදිහට ගත්තොත් අපිට ලොකු චිත්‍රයක් පේනවා. ඕ මොකටද ඒ සාරාංශය? 2026 මාර්තු මාසය කියන්නේ මේෂ ලග්නකරුවන්ට තමන්ගේ උපතින්ම ගෙනාපු නායකත්ව හැකියාවන් සහ ධෛර්යය ලෝකයට පෙන්වන්න ලැබෙන කදිම වේදිකාවක්. හැබැයි ඒ ගමන ලේසි වෙන්නේ නෑ නේද? කිසිසේත්ම ලේසි වෙන්නේ නෑ. තමන්ගේ සහජයෙන් එන ඉක්මන් කෝපය අර පිදුරු ගින්න වගේ ඇවිලෙන කේන්තිය පාලනය කරගන්න උන්ට සිද්ධ වෙනවා. ඔව් ඉවසීම තමයි මෙතන ප්‍රධානම දේ. අනිවාර්යෙන්ම රැකියා ස්ථානයේදී ඉවසීම පුරුදු කිරීම, ආර්ථිකය කළමනාකරණය කරගැනීම සහ පවුලේ අයක කතා කරනකොට තමන්ගේ වචන පාලනය කරගැනීම වගේ දේවල් ගැන ලොකු පෙරහුරුවක් මේ මාසය තුල උන්ට ලැබෙනවා. මේ ඔක්කොම කරුණු දිහා බැලුවම ශ්‍රාවකයන් වුණත් හිතන්න ලොකු දෙයක් මෙතන ඉතුරු වෙනවා. මොකක්ද? අපි සාමාන්‍යයෙන් සමාජයක් විදිහට හිතන්න පුරුදු වෙලා ඉන්නවා අපගේ චරිත ලක්ෂණ අපේ අනාගතය මේ ග්‍රහලෝක විසින් තීරණය කරලා ඉවරයි කියලා. ඔව් ගොඩක් අය කියන්නේ මම මේෂ ලග්නේ නිසා මට කේන්ති යනවා කියලානේ. අන්න ඒකයි එහෙම කියලා ඒකෙන් හැංගෙන්න උත්සාහ කරනවා. නමුත් මේ තොරතුරු දිහා ගැඹුරින් බැලුවාම අපට පේනවා මේ මූලාශ්‍රයෙන් පවා උත්සාහ කරන්නේ යම්කිසි අවදානමක් ගැන කල්තියා අනතුරුංග වන්නයි කියන එක. ඒ කියන්නේ මේක Tamanව වෙනස් කරගන්න දෙන අවස්ථාවක්. ඔව් තමන්ගේ කෝපය ඉක්මනින් එන බව, වචන භාවිතය නිසා ප්‍රශ්න ඇතිවිය හැකි බව සහ මුදල් කළමනාකරණය නොකළොත් අමාරුවේ වැටෙන බව කල්දියා දැනුවත් වීම හරහා ඕනෑම කෙනෙකුට තමන්ගේ හැසිරීම වෙනස් කරගන්න පුළුවන්. ඒක ගොඩක් ගැඹුරු කාරණයක්. ඉතින් මේක අපිට වැදගත් ප්‍රශ්නයක් ඉතුරු කරනවා. ඇත්තකම අපිට ග්‍රහයන්ගේ බලපෑම ඉක්මවා ගොස් මේ වගේ තොරතුරු හරහා අපේ ස්වයං අවබෝධය දියුණු කරගෙන අපේ අනාගතය, අපේ ඉරණම අපිටම වෙනස් කරගත හැකිද? ඒක නම් ඇත්තටම මොලේ කූදලන જાතියේ ප්‍රශ්නයක්. Tamanගේ දුර්වලතා කල්තිය හඳුනාගෙන ඒවා පාලනය කරගන්න එක තමයි මිනිස්සෙක් විදිහට අපිට තියෙන ලොකුම බලය. අනිවාර්යයෙන්ම. මේෂ ලග්නයේ අයට විතරක් නෙමෙයි අපි හැමෝටම මේ කතාවෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. ඉතින් අද දවසේ මේ ගැඹුරු ගවේෂණය හා එක්කුණු ශ්‍රාවකයන් හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා. ඔව් අපි කතා කරපු දේවල් ගැන හැමෝම පොඩ්ඩක් හිතලා බලන්න. හරියටම. තවත් මේ වගේම රසවත්, ඒ වගේම අපේ ජීවිතවලට අලුත් යමක් එකතු කරන අපූර්ව ගවේෂණයකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා. ජය වේවා.